හෙලෝ කට්ටිය කොහමද හැමෝටම. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට මගේ වොලට් එක අප් කරන වීඩියෝ සීරීස් එකක් දාන්න. account එකේ balance එක විදිහට තියෙනවා 7,52,421ක්. ඉතින් අද මම Apple game එක තමයි play කරන්නේ. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් වොලට් එක අප් කරන වීඩියෝ සීරීස් එකම බලන්න. මම play කරන විදිය ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. ඉතින් මම හිතන් ඉන්නේ 10 කරලා 15 20 30 කරලා මේක අප් කරන්න. ඉතින් ඔන්න account එකේ balance එක විදිහට තියෙන්නේ 7,52,421යි. ඉතින් ඔයගොල්ලන්ට ලේසියක් විදියට 752යි මුල් අංක 3 ගමු. ඉතින් බලමු මගේ loss එකයි profit එකයි කොච්චර මුදලක් මේක හරහා මට හම්බෙයිද කියලා. ඔන්න මම පළවෙනි එක 10න් පටන් ගත්තා. මම play කරන system එක තියෙන ඔන්න පළවෙනි එක ගියා හිතන්න එපා. හරිද? පළවෙනි එක ගියාට පස්සේ මම කරන්නේ ඊළඟ එකට 2500ක් දානවා. මොකද මට ඒක ගොඩක් දුර යන්නේ නැහැ. මම profit එකක් ගන්නවා. හරි. ඔන්න මම profit එකක් ගත්තා. right. ඔන්න මම profit එකක් ගත්තා 3500යි. අර කලින් ගිය 10. ඒකට මට අදාළත්වයක් නැහැ. ඒක profit වුණා. හරිද? ඊට පස්සේ ආපහු ගහනවා. ඒක මං හිතන් ඉන්නේ 4ට යන්න. හරිද? 4ට ගියේ නැත්තම් ඉවරයි. හරිද? ඔන්න එකත් 4ට ගියා. ප්‍රොෆිට් එක බලන්න රුපියල් 4000යි. හරිද? බැරි වෙලා එක ලොස් වුණා නම් ඊළඟට මං ඒක ඩබල් කරලා තමයි දාන්නේ. හරිද? එතකොට ඔන්න ආපහු 2000ක් දානවා. මම මැච් 10යි ගහන්නේ. 10ට වඩා ගහන්නේ නැහැ. මේ තුන්වෙනි එක හෝ හතරවෙනි එක. මේක දෙකට විතරයි යන්නේ. ඊට වඩා යන්නේ නැහැ. හරිද? ලොකුවට ගහන්නෙත් නැහැ සල්ලි තියනවා කියලා. ඔන්න ඊනයකට මම දානවා කෙලින්ම 500ක් දාලා යන්නේ 6ට විතර. මේ play කරන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක නිසා තමයි මම මෙච්චර ප්‍රොෆිට් කරන්නේ. මං විතරක් නෙවෙයි ගොඩක් කට්ටිය ප්‍රොෆිට් කරනවා. ඔන්න 6ට ගියා. හරිද? කියලා යන්නේ 3000ක් ආවේකින්. right. 6ට ගිය නිසා 3000ක් ආපු නිසා මං දානවා 4000ක්. හරිද? 4000ක් දැම්මා කියලා මං අර මෝඩයා වගේ ගොඩක් යන්නේ නැහැ. ඔච්චරයි යන්නේ. ඊට වඩා යන්නේ නැහැ. හරිද? right. ඒක ප්‍රොෆිට් එක 7000යි. හරිද? ඊට පස්සේ මං ආයෙ දානවා 10යි 2000යි. ඊට වඩා දාන්නේ නැහැ. තව මැච් 3යි මං ගහන්නේ. ඊට වඩා ගහන්නේ නැහැ. right. ඔන්න එක ප්‍රොෆිට් එක රුපියල් 10යි. හරිද? ඔන්න අපෝ මම 1500ක් දානවා. ඒක දෙක එක ගියා. හරි. එකක් ගියාට පස්සේ මම කරන්නේ මම කැපිටල් එක වැඩිපුර දාලා මග ගන්න එක. හරිද? ඒ ගියේ කල්ලන්න එපා නේ. ඔයගොල්ලොත් එහෙම පුරුදු වෙන්න. හරිද? ඕන් ඔච්චරයි. එතකොට මගේ ගිය 1500 එනවා. දැක්කනේ? රයිට් මම ලොස් නෑ. දැන් ආපහු 4000ක් දානවා. එකයි මේක දෙකයි ගන්න ටිකත් මම මෙතනින් ගියා ප්ලේ කරන්නේ නෑ. රයිට්. ඔච්චරයි. ඔන්න මගේ ඩේලි ටාගට් එක පේනවනේ. ওই විදිහට තමයි මම Apple game එක ප්ලේ කරන්නේ. ඉතින් රුපියල් 20000ක් වගේ ප්‍රොෆිට් එකක් ආවා. ඉතින් මම මීට වඩා ගහන්න යන්නේ නැහැ. මීට වඩා ගහුවොත් අනිවාර්යෙන් ලොස් වෙනවා. ඒක හැටි මේ ගේම්ස් වල. ඉතින් මම හිතනවා ඔයගලන්ට මොකක් හරි අයිඩියා එකක් ආවද? නැත්නම් මම මේක ප්ලේ කරන සිස්ටම් එක තියරිය ඔයගලන්ට වීඩියෝ එකක් දාන්නද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම නම් Apple game එක ගහලා ප්‍රොෆිට් කරන පට්ටම ලේසි.